Question number 15 බලන්න. Consider the following database table to answer the questions 15 to 17. ඊළඟට පුතේ දීලා තියෙනවා අපිට database table එක මේ student sport ගැන තමයි table එක අපිට දීලා තියෙන්නේ. student ගේ ID එක දීලා තියෙනවා, event ID එක දීලා තියෙනවා, event name එක දීලා තියෙනවා. ඊළඟට අපිට කියනවා question number 15 ගේ in which normal form does the above table exist? මේ තියෙන ටේබල් එක තියෙන්නේ මොන normal form එකේද කියලා තමයි අහන්නේ. හරිද? එතකොට BCNF දීලා තියෙනවා first normal form එක, second normal form එක, third normal form එක, zero normal form එක කියලා අපිට answers ටිකක් දීලා තියෙනවා. අපි සිංහල medium paper එක බලමු. අංක 15 සිට 17 ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීමට පහත දැක්වෙන දත්ත සමුදා වගුව සලකන්න. හරි? එතකොට database table එක කියන්නේ දත්ත සමුදා වගුවටම තමයි. ළඟට student sport එක දීලා තියෙනවා. ඒ ටේබල් එකමයි දීලා තියෙන්නේ ස්ටුඩන්ට් ID තියෙනවා event ID එක තියෙනවා event name එක තියෙනවා ඊළඟට අපේ ප්‍රශ්න අංක 15 කියන්නේ ඉහත වගුව පවතින්නේ කුමන ප්‍රමත ආකාරයටද හරි එතකොට එයාගෙත් ඒ විදිහටම දීලා තියෙනවා answers ටිකක් BCNF දීලා තියෙනවා ප්‍රථම ප්‍රමත ආකාරය දීලා තියෙනවා දෙවන ප්‍රමත ආකාරය දීලා තියෙනවා තුන්වන ප්‍රමත ආකාරය දීලා තියෙනවා ශුන්‍ය ප්‍රමත ආකාරය කියලා මේ විදිහට answers පහක් දීලා තියෙනවා මේ ටේබල් එකේ දීලා තියෙනවා ස්ටුඩන්ට් ගේ ID එක, event ID එක, event name එක. අපි ඉස්සලාම normal form එක හොයාගන්න කලින් මෙයාගේ primary key එක මොකක්ද කියන එක හොයාගන්න වෙනවා. අපි ඉස්සලාම බලමු මේ ස්ටුඩන්ට් ID එකද අපේ primary key එක කියලා. බලන්න. CI12 තියෙනවා පළවෙනි එක ඊළඟට කවුද ඉන්නේ? CI22, CI18 අන්න ආයෙත් CI12 තියෙනවා. එහෙනම් මෙයා primary key එකක් වෙන්න පුළුවන්ද? බැහැ. primary key එකක් ඒ කියන්නේ එකම කෙනා දෙපාරක් රිපීට් වෙන්න බෑ ප්‍රයිමරි කී එකක. එහෙනම් එයාව ගන්න බෑ. ඊළඟට අපි event ID එකට යම් බලන්න. එයාව ගත්ත එකද ප්‍රයිමරි කී එකක් විදිහට S02 ඉන්නවා, X01 X02 ආයෙත් ඉන්නවා. එහෙනම් එයාව ගන්නත් බෑ. ඊළඟට event name එක බලමු. කැරම් තියෙනවා, බාස්කට්බෝල් තියෙනවා, කැරම් ආයෙත් ඉන්නවා. එහෙනම් අපිට තනි කොලම් එකක් ගන්න විදිහක් නැහැ ප්‍රයිමරි කී එකක් විදිහට. එහෙනම් දැන් අපි බලමු දෙන්නෙක් ජොයින් කරලා අපිට පුළුවන් ද ප්‍රයිමරි කී එකක් හදාගන්න කියලා. දැන් බලන්න මුලම ඉන්න දෙන්න. CI12යි මෙන්න මෙයයි ඉන්නවා. හරි. එදෙන්න නම් වෙනස්. ඊළඟට මම කිව්වා CI12යිත් මෙන්න මෙතන තියෙනවානේ. S බිඳුවයි 3 තියෙනවා. ඊළඟට මෙතන අනිත් එක්කෙනත් බලමු. ඊළඟට කවුද ඉන්නේ? මේ CI18 තියෙනවා එයා S බිඳුවයි 2. CI18 තියෙනවා S බිඳුවයි 1. එහෙනම් අපිට මේ දෙන්නව ඒ කියන්නේ මේ කොලම්ස් දෙක ගත්ත හැකි අපිට ප්‍රයිමරි කී එකක් විදිහට අපිට මෙතන ප්‍රයිමරි කී එක විදිහට ගන්න වෙන්නේ ස්ටුඩන්ට් ගේ ID එකයි event ID කියන මේ දෙන්නම මේ දෙන්න තනි තනියෙන් ගන්න බෑ ඇයි ඒ මොකද්ද වෙලා තියෙන්නේ unique values නෙමෙයි තියෙන්නේ මේ 1 CI12 කියන එක නා ආයෙත් රිපීට් වෙලා තියෙනවා මේ දෙන්න ආයෙත් රිපීට් වෙලා තියෙනවා එහෙනම් CI18 කියන එක නා මේ ආයෙත් රිපීට් වෙලා තියෙනවා එහෙනම් අපිට ස්ටුඩන්ට් ID කියන එක එහෙම ගන්න බෑ. ළඟට event ID එකෙත් බලන්න. මේ S02 කියන එක නා මේ ආයෙත් රිපීට් වෙවි ඇවිත් තියෙනවා. එහෙනම් ඒ දෙන්න වෙන වෙනම ගන්න බෑ. අපිට ඒ දෙන්නම එක්කෙනෙක් විදිහට තමයි ගන්න වෙන්නේ primary key එකක් විදිහට. එතකොට ස්ටුඩන්ට් ID එකයි event ID එකයි තමයි අපි මෙතන primary key එක විදිහට ගන්න. මේ event name එක depends වෙනවා කාත් එක්කද event ID එකත් එක්ක. එතකොට event ID එක change වෙද්දී event name එකත් change වෙනවානේ. ඒක තමයි මෙතෙන්දි කියන්නේ. primary key එක two parts තියෙනවා. මොනවද? student ID එකයි මොකද්ද? student ID එකයි event ID එකයි කියලා නේද පුතේ? එතකොට මොකද වෙන්න ඕනේ? event name එක මොකද වෙන්නේ? depends වෙන්නේ full key එකකට නෙවෙයි. හරි? ඒ කියන්නේ මෙයා only depend වෙන්නේ event ID එකට නේද? event name එක depend වෙන්නේ full key එකටම නෙමෙයි අර event ID එකට. ඒක තමයි අපි කියන්නේ partial dependency කියලා. partial dependency එකක් තියෙන හින්දා second normal form එකට යන්න බෑ. නමුත් අපිට first normal form එකේ තියන්න පුළුවන්. එතකොට අපේ answer එක එන්නේ first normal form නැත්නම් සිංහල medium answer එක එන්නේ ප්‍රථම ප්‍රමත ආකාරය